මේකෙන් ඉගෙන ගන්න බොහොම දුක්. Hi, welcome back to Aisha. Hi guys, welcome back to my YouTube channel. මේ නැස්ති වෙන්නේ කොළඹ තුරනත මාළුවේ ශිෂ්‍ය සාහිත්‍ය වලට සමගාමීව කැම්පස් එකේ පෙන්වනවා අද 18 සමයේ. ඒක බලන්න යන තමයි මේ නැස්ති වෙන්නේ. යන්න කලින් මම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන ඔයාට 18 සමයේ ශාන්තියක් වෙන්න කියලා. දැන් last වෙලා ඉන්නේ. දැන් යන්න තමයි හදන්නේ. මුලින්ම මතක් කරන්න ඕනේ මේ වීඩියෝ ඔක්කොම රැගත්ත නිසා ක්ලියර් නැහැ. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් last වෙලා යාළුවෝ කට්ටියම ආවට පස්සේ යන්න තමයි හදන්නේ. දැන් අපි last උනේ යන්න කට්ටියත් එක්ක කැම්පස් එකේ තව යාළුවෝ ඉන්නවා. නිසංසලයි වත්සලයි යන කට්ටියත් එක්ක දැන් පහළට යමු. like comment please. Welcome back to Aisha. මේ විදිහට අපේ ගමනට සඳනුත් එකතු වුණා. ඊට පස්සේ අපි හොස්ටල් එකේ පොත අස්සම් කරලා හොස්ටල් එකට ගත්තා. ඉතින් අපි දැන් යන්න පාරකට ආවා. දැන් වෙලාව හරියටම 8යි. අපි බලමු අද මොකද වෙන්නේ කියලා 18 සමයේ අපි ඊට කලින් බලලත් නැහැ. අද තමයි අපි හැමෝම බලන්නේ අදනේ. ඔව් අදයි බලන්නේ. වසරව බලන්නේ අදනේ. විසංසලත් එහෙමයිනේ. එහෙනම් අද ගිහින් බලමු මේ මොකද්ද වෙන්නේ කියලා 18 සමයේ කියන ප්‍රෝග්‍රෑම් එක. දැන් අපි යන්නේ ලක්සල ගාව. මේ වෙනකොට නම් 18 සමයේ පටන් අරන් ඇති. මොකද අපි යාළුවෝ 4 දෙනෙක් එක්ක එන හින්දා චුට්ටක් ලේට් වුණා අද. බලමු මොන වගේ අත්දැකීමක්ද ලබන්න තියෙන්නේ කියලා. දැන් අපි කැම්පස් එකට ඇවිල්ලා ඉන්නේ. කැම්පස් එකේ දැන් සීගිරිය ඉස්සරහා ඉන්නේ. දැන් අපි 18 සමයේ බලන්න තමයි යන්නේ. අපි දන්නෙත් නෑ ඒක මොනවා වෙයිද කියලා. අපි දැන් බලන්න යනවා වත්සලා. නිසංසලා සම්දුනි තව යාළුවෝ ටිකක් හම්බ වෙනවා අපිට ඇතුළට ගියාට පස්සේ අපි දැන් බලමු 18 සමයේ ඇත්තටම කියන්නේ හරි ඉන්ටරෙස්ටිං ඒ ඉවෙන්ට් එක. අපි කවදාවත් මිට කලින් බලලත් නැහැ ඒ හින්දා. දැන් කැම්පස් එක ඇතුලේ ඉන්නේ. කැම්පස් එකේ මේ වෙනකොට ළමයි ඉන්නවා ගොඩක් තැන්වල. දැන් මේ ටයිම් එක 8:30 වගේ වෙලා තියෙන්නේ. හොඳ සෙල්ලම් එළි වෙන ජාමයට කියලා කතාවක් තියෙනවානේ. අපිත් බලමු එළි වෙනකොට මොකද්ද 18 සමයේ වෙන්නේ කියලා. තමයි ප්‍රධාන භූමිකාව කරන්නේ. ඔව් ඇත්තටම මේ යක්ෂ භූමිකාවක් මමත් කරනවා කියලා අපේ යාළුවෝ කියනවා. රිද්දියාගේ රිද්දි බිසව තමයි අපිත් එක්ක දැන් මේ යන්නේ. මෙතන ටිකක් කලවර හින්දා ඇත්තට පේන්නෙත් නැහැ. මේ රිද්දියාගේ රිද්දි බිසවට අද ඇක්ට් කරන කෙනා. හරි. තව පොඩ්ඩයි තව චූටි වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් 18 සමයේ ලස්සන අවස්ථා කිහිපයක්. ළමයි දැන් ගොඩක් ඇවිල්ලා ඉන්නේ කැම්පස් එකට. ගොඩක් තැන්වල ළමයි ඉන්නවා. ඒ වගේම දැන් මම හිතන්නේ මේ වීඩියෝ එකට නම් ඇහෙන්නේ නැහැ. හැබැයි මේ දැන් සද්ද ඇහෙනවා ළඟම 18 සම්මිය පවත්වනවා කියලා ඉඟි ලැබෙනවා අපිට. අපි බලමු. ඉතින් යාළුවනේ දැන් ඔන්න කැඩපත් පහු කරලා අපි දැන් යන්නේ කැන්ටිම හරහා. අපි ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අද තියෙන 18 සම්මිය. දැන් ඔයාලට මාර ඉන්ට්‍රස්ටිං නැති මම හැම වීඩියෝ එකකදීම කියනවා 18 සම්මිය බලනවා කියලා. තව පොඩ්ඩෙන් දැන් නම් බලන්න පුළුවන්. මේ වෙනකොට අපි අවුලට ආවා. අපිත් එක්ක ඉන්න මේ වෙනකොට හසිත මල්ලි මේ වෙනකොට මොන වගේ තත්ත්වයක්ද මෙතන යන්නේ? ඔය තාම ඉතින් කට්ටිය ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තව ටිකකින් බලා ගන්න පුළුවන් මේ 18 සන්නිය. කොළඹ අපේ 18 සන්නිය තව ටිකකින් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉතින් මේ වෙද්දී පේනවා ඉතින් තැඹිලි පත්තු කරගෙන යනවා. මොනවද කියන්නේ අතරම තැඹිලි ගෙඩි පත්තු කරගෙන යනවා. තැඹිලි ගෙඩි. ඒත් එක්කම දකින්න ඉතින් මේ තව ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් අතරම මේ ලොකු වැඩක් වෙන්නේ ඉතින් අවුරුදු 6කට පස්සේ තමයි මේ විදිහට කොළඹට මාළුවේ පීට 10ම එකතු වෙලා මේ විදිහට අපේ වැඩ අලුතෙන් මේ කලාව උල්ලක් කරන්න ඉතින් ඒකත් එක සුවිශේෂීකමක් ඉතින් මේ අවුරුද්ද අපි කරනවා. ඔහොම තමයි ඉතින් වෙන්නේ. බලන් ඉන්නකො තව ගොඩක් දේවල් ඔයගොල්ලන්ට බලන් ඉන්න පුළුවන්. ඉනි වෙන ජාමයට හොඳ දේවල්. අනිවාර්යයෙන්. අපි බලමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා බලමු. මම වීඩියෝ එකේ පෙන්නන්නම් තැඹිලි පත්තු කරලා දැන් මේ වගේ වැඩ වෙලා මෙතන වලට පේනවා ඇති කෙසෙල් කඳන් ඊට පස්සේ මේ කොලාතු එහෙම අවශ්‍ය දේවල් අරගෙන තියෙනවා. මේ වෙනකොට දැන් ළමයි ඇවිල්ලා ඉන්නවා.
හරි අපිට අද වෙලා ඉන්නේ ටිකක් විශේෂ වැඩකට අපිත් එක්ක ඉන්නවා ඩිජිටල් මාධ්‍ය සංගමයේ විශේෂයෙන්ම කොළඹ කැම්පස් එකේ මේ වෙද්දි කැපී පෙනෙන ශිෂ්‍යාව ටිකක් ඇත්තටම මේ අද මීඩියා කවරේජ් එක දෙන්නේ මේ නංගිල ටික තමයි අපි අහලා බලමු අද මෙයාලට මොන වගේ මේ ඉන්ට්‍රස්ටින් වේද කියලා. යාලගේ මම හිතන්නේ මීට කලින් මේ වගේ මේ මීඩියා කවරේජ් එකක් මම හිතන්නේ ලබා දීලා නැතුව ඇති. අපි යාලගෙන් අහලා බලමු මේක මොනවද කියන්නේ කියලා. මෙයා තමයි අපේ ඉන්න ලොකු මෙක්කලා. මෙයා තමයි මන්දා. මෙයා තමයි ලොකු මෙක්කලා. අපිට පොඩ වෙන්නේ. ඊට පස්සේ අපේ කොහොමද ඔයාලගේ මේක අලුත්ම අත්දැකීමක්ද නංගි? පුරුව කරනවා පොඩ්ඩක් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කමන්නේ ඒක දරාගෙන ඉන්න පුළුවන් ඉතින් මොනව කරන්නද නේ? හැටිවම තමයි. පහස් එක පැත්තකින් ඉන්නවා. මෙයාට වෙදස්සර ඉන්න අමාරු කියලා වින්දනට කුටුවක් උතුවන කිව්වා. ඔව් ඒ තරම්ම කැමරා ටිකත් උස්සගෙන ඉන්නේ. බබෙල්ලේ අතේ පයේ හැපෙන්න කැමරා. I think අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේක ඇත්තටම දැන් බිසි අවස්ථාවක් මෙයාලගේ. බලමු තව ටික වෙලාවකින් මෙතන වැඩ ටික තියෙනවා. මන් දාගෙන ඉන්න ඩයිටින් වලින් අපිට හෙල්ප් එක දෙනවා. අපි බලමු. 8:45ට වගේ 18 සනිය පටන් ගත්තා. මේ විදිහට හැම ෆැකල්ටි එකම ළමයි 18 සනියට ඇවිත් හිටියා. මේක විශේෂම දේ තමයි ආතුරය. එහෙම නැත්නම් රෝගීන් කියලා සංකේතවත් වශයෙන් කැම්පස් එකේ මල්ලිලා දෙන්නේ සුදු රිදි කඩක් ගාව වාඩි කරලා තිබ්බත් ටික වෙලාවක් යනකොට සුදු රිදි කඩේ විදිහට අයින් කළා. මේ විදිහට විවිධාකාරයේ පහතරට නර්තනාංග 18 සනිය තුළ නිරූපණය කළා. ඒක ගොඩක් ඉන්ට්‍රස්ටිං. මම ජීවිතේ ලැබු පළවෙනි අත්දැකීම මේ විදිහට ළමයි බිම වාඩි වෙලා බලාගෙන හිටියා. ඒකේ තව විශේෂම දෙයක් තමයි එයාලා ඉන්න ඒ කියන්නේ ගොක්කොල වලින් හදපු පුංචි වාඩියක් වගේ පැලක් වගේ හදපු ඒ ස්ථානෙට ඒ විදිහට දුම්මල වලින් ගින්දර ගහලා ඒ ස්ථානෙට මේ විදිහට ගිනි තියනවා වගේ කරනවා. ඒ වගේම ඒ පැල එහෙම නැත්නම් ඒ වාඩිය වගේ එක තල්ලු කරනවා කට්ටියත් එක්ක. මම හිතන්නේ මේක තමයි 18 සන්නිය කුම කියන අංගය තමයි ඉදිරිපත් කළේදා. ඒකේ තියෙන අනන්‍යතාව තමයි ඒ අභිචාර විදියේ මේ විදිහට නිරූපණය කළා තියෙන්නේ. ඒක බලා ඉන්නකොට හරිම පුදුම සහගත දෙයක්. මේ විදිහට ඒක කඩන්නේ නැහැ. නමුත් කට්ටියත් එක්ක මේක එක විදිහකට එක තාලයකට කඩන්න උත්සාහ කරනවා වගේ නිරූපණය කරනවා. මේ විදිහට පහතරට වාද්‍ය භාණ්ඩ වාදනකරුවන් 4 දෙනෙක් ඒ වගේම යකදුරන් 5 දෙනෙක් සම්බන්ධ වුණා මේ සන්නි අකුම කියන 18 සන්නි අංගය ඉදිරිපත් කරන්න. මේකට මාතරින් තමයි මේ සියලු දෙනාම සම්බන්ධ වුනේ. මොකද ශ්‍රී ලංකාවේ අදටත් මේ අභිචාර විධි ඉතිරි වෙලා පවතින්නේ මාතර තමයි. ඒක ඔබ සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඉතින් මාතර ඉන්න ක්‍රූ එකක් තමයි මේ විදිහට අපේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ 18 සන්නියේ සන්නි අකුම සිද්ධ කරලා කැම්පස් එකේ හැම කෙනෙක්ටම මානව භෞතික සියලුම සම්පත් වලට යහපත පිණිස මේ වගේ ශාන්ති කර්මයක් කළේ. ඉතින් ඇත්තටම මේක දැක්කහම මට හිතුණු දේ තමයි තවමත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය වටිනාකම් තවමත් ආරක්ෂා වෙලා තියෙනවා. ලංකාවේ එක කොනක හරි මේ විදිහට සම්ප්‍රදායික දේවල් ඉතුරු වෙලා තියෙන එක ගැන අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ. මේ හැම දෙයක්ම ඔබට පේනවා ඇති මේ සන්නි අකුම කියන අංගය ඉදිරිපත් කිරීමේ අනන්‍යතාව තමයි මේ විදිහට නිරූපණය කරන්නේ. ඇත්තටම මේක ගොඩක් අමාරු දෙයක්. ඉතින් 18 සමයේ මේ වගේ විවිධ අංග නිරූපණය වුණා. මේක බලන්න විශ්වවිද්‍යාලයට බාහිර ප්‍රජාවත් සම්බන්ධ වුණා එදා. ඒ අතර ස්වාමීන් වහන්සේලා ඒ වගේම කුඩා දරුවෝ වැඩිහිටියොත් හිටියා. ඒ වගේම පන්දම් පාළිය කියන අංගය නිරූපණය කළා. මේ විදිහට පන්දම් මුල් අවස්ථාවේ දෙකක් ඒ වගේම ආයත් පන්දම් 3ක් වශයෙන් මේ විදිහට පන්දම් උඩ දාලා පන්දම් පාළිය කියන අංගයත් නිරූපණය කළා. ඒ වගේම මේ අවස්ථාවට කුකුලෙක් ගෙනාවා. සාමාන්‍යයෙන් සංස්කෘතික ශාන්ති කර්ම වගේ දේවල් කරනකොට අභිචාර විධි කරනකොට කුකුලෙක් කියලා කියන්නේ
අර බිලි දෙනවා කියන දේ තමයි සංකේතවත් කරන්නේ. ඉතින් මේ විදිහට එදත් කුකුලෙක් සම්බන්ධ කරගත්තා. දැන් වෙලාවට 1 විතර හිටියේ. ඊට පස්සේ කැම්පස් එකේම ඕගනයිස් කරලා තිබ්බ මේ විදිහට එතනට එන හැම කෙනෙක්ටම තේ එකක් එක්ක බිස්කට් එකක් දෙන්න. ඉතින් මේ රෑ කියන්නේ රෑක එකමාර වගේ කියන්නේ ගොඩක් සීතල අපහසු ටයිම් එකක්. අපි හිටියේ බිමුවාඩ වෙලා. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් මේ සන්නියකුමේ චාරිත්‍රානුකූල එක අංගයක් තමයි මේ යකදුරන් විසින් ආතුරයන් සහ මේකට සම්බන්ධ වෙන කට්ටියගෙන් පඳුරු ඉල්ලන එක. ඒකට අදාළ කවි මේ සන්නියකුමේ තියෙනවා. ඉතින් මේ විදිහට යකදුරන් මේක බලා ඉන්න ජනතාවගෙන් ඇවිල්ලා පඳුරු ඉල්ලනවා. ඒකත් මේකේ අංගයක්. ඊට පස්සේ මේ විදිහට රෑ 2 වගේ වෙනකොට තමයි යක්කු කියන අපි කැමති මාංගේ මේ 18 සන්නියේ යක්ෂ නිරූපණය සිද්ධ කළේ වෙස්මුණු දාලා මේ විදිහට නිරූපණය කළේ. 18 සන්නියේ හැම සන්නි නිරූපණයකදීම මේ විදිහට වෙස්මුණු දාලේ අංග ඉදිරිපත් කරන්නේ වෙලාව රෑ 2යි කාල විතර වෙලා. තවම 18 සන්නිය නම් තියෙනවා. ඒ වුණාට අපිට ඇත්තටම මෙහෙට ප්‍රසන්ටේෂන් එකක් තියෙන හින්දා අපි දැන් ඔන්න හොස්ටල් එකට යනවා කට්ටියත් එක්ක. සෝරි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරගෙන නැති යාළුවෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.